විද්‍යුත් පාඩුවේ ඉන ප්‍රතිරෝධ පද්ධති කොටසේන සමග ප්‍රතිරෝධයේ ගානක් තමයි අදත් අපි මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ. මේක 1984 පේපර් එකේ තියෙන ගානක්. මේ ගානේ තියලා තියෙන්නේ අරය R වන සංනායකයක් තියෙනවලු. ඒක වෘත්තාකාර හැඩයට නවලා තියෙනවා. ඊට අමතරව AB කියන විස්කම්භය හරහත් මේ කම්බි කොටස තියෙනවා. එතකොට මෙන්න මේ සම්පූර්ණ සංනායකේ සමග ප්‍රතිරෝධය තමයි යහන්නේ A සහ O අග්‍රදිග අතර. මේ සම්පූර්ණ සංනායකේ කියන්නේ මේ වෘත්තයක් විදිහට නවලා තියෙන සහ මේ මැදින් තියෙන විස්කම්භය හරහා තියෙන සම්පූර්ණ සංනායක කම්බියෙන් කොටසෙම සමග ප්‍රතිරෝධය අහනවා අපි අහන්නේ A සහ O අක්ෂ අතර. ඊට අමතරව මේකේ தත්ත්වයක් විදිහට දීලා තියෙනවා මේ සංනායකයේ ඒකීය දිගක ප්‍රතිරෝධය ρ කියලා. ඒ කියන්නේ මොකද? ඒකීය දිගක ප්‍රතිරෝධය ρ. ඒතර ඒකීය දිගක ප්‍රතිරෝධය ρ නම් R දිග ප්‍රතිරෝධය කීයද? ඒකීය දිගක ප්‍රතිරෝධය ρ නම් අපිට කියන්න පුළුවන් R දිගක ප්‍රතිරෝධය R ρ. ඒතර මෙතන තියෙන්නේ R දිගක්. මොකද මේක අරය ඉන්න. ඒතකොට මේ හරි විතර ප්‍රතිරෝධයක් R ρ. ඊළඟට තව තියෙනවා මෙහෙම අර්ධ වෘත්ත කොටසක්. ඒතර අපි දන්නවා වෘතයක පරිධිය එන්නේ 2πr වලින්. එතකොට වෘත භාගයක අර්ධ වෘතයක ඉන්නේ 5r. ඒතර දිග 5r. ඒකේ දිගක ප්‍රතිරෝධය ρ නිසා මේ අර්ධ වෘත්ත කොටසේ ප්‍රතිරෝධය 5r ρ. එතකොට මේ පහළ තියෙන අර්ධ වෘත්ත කොටසත් එහෙමමයි. පහළ තියෙන අර්ධ වෘත්ත කොටස තියෙන්නේ 5r දිගකින්. ඒකීය දිග ප්‍රතිරෝධය ρ හින්දා ඒකේ ප්‍රතිරෝධයක් 5r ρ. අපි සමග ප්‍රතිරෝධය ගණන් විසඳද්දී අපිට සාමාන්‍යයෙන් දැකලා පුරුදු 60 හුරු කොහමද ප්‍රතිරෝධයක සංකේත යොදාගෙන පද්ධතිය තියෙනවා නම් අපි නිකන් දැකලා පුරුදු හුරු. ඒකෝට ලේසියෙන් උත්තරේ පේනවා. ඒකෝට අපි මේක ඒ විදිහට ඇඳගමු. අපි මේක අඳින්න පුළුවන් අපිට A අග්‍රය සහ O අග්‍රය අතර තියෙන ප්‍රතිරෝධයක් සහ O සහ B අග්‍රය අතර ප්‍රතිරෝධයක් තියෙනවා. මේ එතන B අග්‍රය නම් A අතරත් ප්‍රතිරෝධයක් තියෙනවා. මේ ප්‍රතිරෝධ වල අගයන් කීයද? A සහ O අතර තියෙන ප්‍රතිරෝධය අගය තමයි R ρ. O සහ B අතර තියෙන ප්‍රතිරෝධය අගය R ρම තමයි. ඊට අමතරව A සහ B අග්‍ර අතරට සම්බන්ධ වෙලා තියෙන ප්‍රතිරෝධයක් 5R ρ කියන. A සහ B අග්‍ර අතර සම්බන්ධ වෙලා තියෙන ප්‍රතිරෝධයක් ඒකේ අගය තමයි 5R ρ. ඒ වගේම පහලිනුත් තියෙනවා A සහ B අග්‍ර අතර 5R ρ කියලා ප්‍රතිරෝධයක්. අපි ඒකත් මෙහෙම ඇඳගමු. මේකත් 5R ρ. දැන් අපිට තියෙනවා දැකලා පුරුදු පරිවර්ත සටහන. නැත්නම් ප්‍රතිරෝධ පද්ධතිය. අපි අහන්නේ A සහ O අග්‍ර අතර ප්‍රතිරෝධය. සමග ප්‍රතිරෝධය. A සහ O අග්‍ර අතර සමග ප්‍රතිරෝධය අපිට දැකලා පුරුදු හුරු පුරුදු පරිවර්ත සටහනක් තියෙනවා. මේ වගේ වෙලාවක මෙන්න මේ 5R ρ සහ මේ 5R ρ කියන ප්‍රතිරෝධ දෙක සීනිගතද සමාන්තරගතද? අපිට ඒක ලේසියෙන්ම හිතා ගන්න පුළුවන්. මොකද මේ 5R ρ ප්‍රතිරෝධයේ එක අග්‍රෙකුත් යට තියෙන 5R ρ ප්‍රතිරෝධයේ එක අග්‍රෙකුත් සම්බන්ධ වෙලා තියෙන. ඒ ලක්ෂයට මේ ප්‍රතිරෝධ දෙකේ අනිත් අග්‍ර දෙක B අග්‍රයට සම්බන්ධ වෙලා තියෙන. එතකොට මේ දෙක හරහාම තියෙන්නේ සමාන විභවාන්තරය. සමාන විභවාන්තරයක් තියෙනවා කියන්නේ මොකද්ද? මේ දෙක අනිවාර්යෙන් මොනකද? සමාන්තරගතයි. එහෙම නැත්නම් අපි තව විදියක් දන්නවා. මොකද්ද? සමමිතික අක්ෂයක් කරා අපිට නවන්න පුළුවන්. කොහොමද මේ නවන්න පුළුවන් වෙන්නේ? මේක නැවුවට පස්සේ වෙන්නේ මොකද? මේ දෙන්න ආයේ සමාන්තරගත වෙන එකනේ. ඒකම තමයි අපි දැන් අර කලිනුත් ගත්තේ. A සහ B අග්‍ර අතර සම්බන්ධ වුණා කියලා ගන්න ඒකම තමයි. ඒතර මේක නවීන හැකියාව එන්නේ කොහොමද? මේ ප්‍රතිරෝධය සහ මේ ප්‍රතිරෝධය අතර විභවාන්තරය සමාන වෙනවා. අපි දැන් මේ දෙක සමාන්තරගතයි කියලා ගත්තනේ. එහෙනම් අපි මේ දෙන්න වෙනුවට තනි ප්‍රතිරෝධයක් දාමු. මේ අපි දන්නවා අගයන් සමාන නැත්නම් විශාලත්වය සමාන ප්‍රතිරෝධ දෙකක් සමාන්තරගතව සම්බන්ධ වෙලා තියෙනවා නම් මේ දෙන්න වෙනුවට දාන සමකයාගේ කොහොමද? එක ප්‍රතිරෝධයකින් භාගය. මේක දාලා ඇඳගමු. එහෙනම් A සහ O සහ B අතර තිබුණු ප්‍රතිරෝධ වලට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. A සහ B අතර සම්බන්ධ වෙලා තිබුණු ප්‍රතිරෝධ දෙක වෙනුවට අපි තනි ප්‍රතිරෝධයක් ගත්තා. ඒකේ අගය ඉන්නේ 5R ρ කියලා. 5R ρ නේ 5R ρ ගේ භාගයයි. මොකද අපි දන්නවා විශාලත්වයෙන් සමාන සමාන්තරගත ප්‍රතිරෝධ දෙකක් තියෙනවා නම් ඒ දෙක වෙනුවට දාන්න පුළුවන් තනි කෙනා නැත්නම් ඒ දෙක වෙනුවට දාන්න පුළුවන් සමකයේ ඉන්නේ එක් ප්‍රතිරෝධ දෙකකින් භාගය. ඒතර මේ දෙන්න කිසි වෙනසක් වෙන්නේ නැහැ. දැන් අපි අහන්නේ A සහ O අතරනේ. අපි බලමු එතකොට දැන්
මෙන්න මෙහෙම ධාරාවක් ගැලුවොත් ඒකෙන් ධාරාවක් ඇතුල් වෙලා මෙහෙම ගැලුවොත් ඕකෙන් පිට වෙන්න ඕනේ. මොකද ඒ සහ O අතරනේ යන්නේ. ඒකෙන් ඇතුල් වෙන ධාරාවක් මෙහෙම ගිහින් ඕකෙන් පිට වෙන්න ආවොත් මෙතන තියෙන 5R රෝ බෙදීම දෙක ප්‍රතිරෝධයයි මේ R රෝ කියන ප්‍රතිරෝධයයි දෙකම හරහා යන්නේ එකම ධාරාව. ඒතර මේ දෙන්නම හරහා යන්නේ එකම ධාරාව නම් මේ දෙන්න මොකටද? මේ දෙන්න ශ්‍රේණිගතයි. මොකද එකම ධාරාවක් ගමන් කරන හින්දා. අපි දැන් ඒ ශ්‍රේණිගත ප්‍රතිරෝධ දෙන්න වෙනුවට තනි ප්‍රතිරෝධයක් දාලා පරිපතේ ඇඳගමු. එතකොට A සහ O අතර තිබුණ ප්‍රතිරෝධයේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි මේ දෙන්න වෙනුවට තනි කෙනෙක් දාන්න පුළුවන්. ඒ තනි කෙනා එන්නේ මේ R රෝ කියන ප්‍රතිරෝධයේ 5R රෝ බෙදීම දෙක කියන ප්‍රතිරෝධයේ දෙන්නගෙම එකතුව. මෙතන තිබුණ ප්‍රතිරෝධය R රෝම තමයි මේ දෙන්නගේ එකතුව. අපිට R රෝ බෙදීම දෙකක් එළියට ගත්තොත් මෙතන 5 ඉතුරු වෙනවා. මෙතන බෙදීම දෙකක් දාන්න ඕනට අපි දෙකකින් ගුණ කරන්න ඕනේ. මේ දෙන්නගේ එකතුව නැත්තම් මේ දෙන්න වෙනුවට දාන්න පුළුවන් තනි ප්‍රතිරෝධයේ අගය එන්නේ මේ අගය. මොකද ශ්‍රේණිගත සම්බන්ධයක් ප්‍රතිරෝධ එකතු කරන්න පුළුවන්. දැන් AO අතර සමග හොයන්න නම් මේ දෙන්න කොහොමද සුළු කරන්න ඕන? මේ දෙන්න හරහාම තියෙන සමාන විභවාන්තර. මේ දෙන්න හරහාම සමාන විභවාන්තර තියෙනවා කියන්නේ මේ දෙන්න සමාන්තරගතයි. එහෙනම් අපි ඒ දෙන්න වෙනුවට දාන්න පුළුවන් තනි ප්‍රතිරෝධයේ අගය ඒ සහ O අතර ගත්තොත් අපි ආව RT කියලා ගමුකෝ. අපි දන්නා කෙටියෙන් මේක සුළු කරන්න විදියක් කොහොමද? සමාන්තරගත ප්‍රතිරෝධ දෙකක් තියෙනවා නම් අපිට පුළුවන් ගුණිතය බෙදීම ඓක්‍ය ගන්න. එතකොට අපිට එනවා RT සමානයි ගුණිතය. R රෝ බෙදීම 2 5 ධන 2 ගුණ කිරීම R රෝ ඒ දෙන්නගේ එකතුව. R රෝ බෙදීම 2යි 5 ධන 2යි ධන R රෝ. දැන් යට පොදු හරයක් ගත්තම මෙතන දෙකෙන් ගුණ වෙන්න ඕන සහ R රෝ පදයක් පොදුයි. R රෝ පදයක් පොදු නම් අපිට උඩ තියෙන එක R රෝ පදයක් එක්ක මේක කපලා දාන්න පුළුවන්. සහ පොදු හරය දෙක ගත්තොත් මේ දෙකට මේ දෙකත් කැපෙනවා. එතකොට උඩ ඉතුරු වෙන්නේ R රෝ 5 ධන 2යි මෙතන 5 ධන 2ක් තියෙනවා. මේකේ දෙකෙන් ගුණ වෙලා මෙතන එන 2යි මේ දෙකේ එකතු කරාම 4යි. එතකොට අපිට මේකේ උත්තරයේ විදියට එනවා R රෝ 5 ධන 2 බෙදීම යට එනවා 5 ධන 4. මේක තමයි එතකොට මෙන්න මේ සම්පූර්ණ පද්ධතිය වෙනුවට A සහ O අග්‍ර අතරට දාන්න පුළුවන් තනි ප්‍රතිරෝධය අගය. එහෙම නැත්නම් සමග ප්‍රතිරෝධය. ප්‍රශ්නේ දීලා තියෙන පළවෙනි උත්තරය තමයි හරි උත්තරය කියලා දීලා තියෙන්නේ. පළවෙනි උත්තරය තමයි මේ උත්තරය තියෙන්නේ. මේකත් ධාරා විද්‍යුතයේ පාඩම වෙන සමග ප්‍රතිරෝධය කියන කොටසට අයත් වෙන්නේ. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. මේකේ අපි දීලා තියෙන සන්නායක. සාමාන්‍යයෙන් දෙන ප්‍රතිරෝධය වෙනකොට දීලා තියෙන සන්නායකයක්. ඒතර අපි සන්නායකයක් ඇසුරේ ප්‍රතිරෝධය හොයා ගන්න ඕනේ. නැත්නම් සන්නායකයේ දිග ඇසුරෙන් අපි අදාළ සන්නායක කොටස ප්‍රතිරෝධය හොයා ගන්න. හොයාගෙන ඉතින් පස්සේ අපිට පරණ සුපුරුදු අපි දන්න විදියට ප්‍රතිරෝධ පද්ධති වල සමගය හොයන විදියට සමාන්තරගත ශ්‍රේණිගත කියලා බලලා ගාන විශ්ලේෂණගෙන යන්න පුළුවන්. ඒතර අපිට ලැබෙන මේ උත්තරේ. හරි. අපි ඊළඟ වීඩියෝ එකේ ධාරා විද්‍යුතයේ සමග ප්‍රතිරෝධය කියන කොටසට අදාළ පාස් පේපර් MCQ එකක් හම්බ වෙනවා.